අයිබෝවන් සුබ දවසක්. අද 2025 මැයි මාසේ 20 වෙනිදා. පුංචි ඡන්දය පැවැත්වලා හරියටම සති දෙකක් වෙනවා අදට මැයි මාසේ 20 වෙනිදාට 6 වෙනිදා තමයි ඡන්දය පැවැත්වුනේ. ඉතින් මේ මොහොත වෙනකොට ගොඩක් දෙනෙක් බලන් ඉන්නේ විශේෂයෙන්ම කොළඹ මහනගර සභාවේ බලය කා අතට යයිද කියන ප්‍රශ්නයත් එක්ක තමයි ගොඩක් දෙනෙක් ඉන්නේ. හරි. මෙච්චර කාලෙකට කියන්නේ කොළඹ මහනගර සභාවේ බලය කොළ පාටට තමයි තිබුණේ. මේ පාර ඒක රතු පාට වෙන්න වගේ සලකුණු අපිට පේනවා. ඒ කොහොම වුණත් අපිට තවම ප්‍රකාශ කරන්නට බෑ කොළඹ මහනගර සභාවේ බලය හරියටම කාටට යයිද කියලා. හැබැයි අපිට අනාවක කියන්න පුළුවන් බලය කාටට යයිද කියලා මෙන්න මේ විදිහට. හරි. අපි එහෙනම් කතා කරමු අද කොළඹ මහනගර සභාවේ බලය කවුරු ගනීද කියන එක පිළිබඳව. විශේෂයෙන්ම පුංචි ඡන්දයේ ප්‍රතිපලවලට අනුව කොළඹ මහනගර සභාවේ වැඩි බලයක් තහවුරු කර ගැනීමට ජාතික ජනබලවේග ආණ්ඩුවේ ජාතික ජනබලවේගයකට පුළුවන් වෙලා තියෙනවා. ඒ මන්ත්‍රී ආසන 117ක් තිබෙනවා, සම්පූර්ණ මන්ත්‍රී ආසන 117ක් තිබෙනවා කොළඹ මහනගර සභාවට. ඉන් මන්ත්‍රී ආසන 48ක් ලබාගෙන තිබෙනවා ජාතික ජනබලවේගය. ඒ වගේම සමගි ජනබලවේගයේ මන්ත්‍රී ආසන 29කුත්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන 13කුත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී ආසන 5කුත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ආසන 4කුත්, ඒ අනුව මන්ත්‍රී ආසන 3 2 1 මේ ආකාරයට ස්වාධීන කණ්ඩායම් සහ සුළු පක්ෂවලට බෙදී ගිහින් තියෙනවා ඉතිරි මන්ත්‍රී ආසන ටික. හරි. කතාව මෙහෙමයි, සරලයි. මේ මොහොතේ මිට ලැබුණු ආරංචි මාර්ග තොරතුරු වලට අනුව 2025 මැයි මාසේ 19 වෙනිදා සන්ධ්‍යාවේදී මේ කොළඹ මහනගර සභාවට තරම් කරපු ස්වාධීන කණ්ඩායම් වල කොළඹ මහනගර සභාවලට තේරීපත් වුණු මන්ත්‍රීවරුන් 8 දෙනෙක් සාකච්ඡා කරලා තියෙනවා ජාතික ජනබලවේගය සහ ජනාධිපතිවරයා සමග. ඒ අනුව මන්ත්‍රීවරු 8 දෙනාගේ කැමැත්ත තියෙනවා ජාතික ජනබලවේගයට සහයෝගය ලබා දීමට කොළඹ මහනගර සභාවේ නගරාධිපති පත් කර ගැනීමට. ඒ අනුව අපි ගත්තොත් ජාතික ජනබලවේගයට මන්ත්‍රී ආසන 48ක් තිබෙනවා. මේ ස්වාධීන කණ්ඩායම් වල එකතුවත් එක්ක 8 දෙනාගේ එකතුවත් එක්ක අපි ගත්තොත් මන්ත්‍රී ආසන 56ක සංඛ්‍යාවක් කොළඹ මහනගර සභාවේ සම්පූර්ණ මන්ත්‍රී ආසන 117න් මන්ත්‍රී ආසන 56ක් ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ සම්දානයට අර ස්වාධීන කණ්ඩායම් වල මන්ත්‍රීවරු 8 දෙනාගේ එකතුවත් සමග ලැබෙනවා. ඒ අනුව අපිට පේනවා සාමාන්‍යයෙන් මන්ත්‍රී ආසන 59ක් විතර තිබෙන්නට ඕන. සාමාන්‍යයෙන් ගත් කල මන්ත්‍රී ආසන 59ක් විතර තිබෙන්නට ඕන මහනගර සභාවේ බලය තහවුරු කර ගැනීමට. නමුත් මෙහිදී අපි මන්ත්‍රී ආසන 56ක් දැනට ජාතික ජනබලවේගයට ලැබිලා තියෙනවා. අවසාන අපිට ලැබුණු ආරංචි මාර්ගත් එක්ක. ඒ අනුව අපිට පෙනී යනවා තව මන්ත්‍රී ආසන 2-3ක් තිබ්බනම් අනිවාර්යයෙන්ම කොළඹ මහනගර සභාවේ ජාතික ජනබලවේගය බලය තහවුරු කරගන්නවා. අපි ගත්තොත් සමගි ජනබලවේගයේ පැත්තට ගියොත් සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂයත් එක්ක සාකච්ඡා පවත්වලා ඒ කට්ටිය එකට බලය තහවුරු කරන්න අර සෙසු දිස්ත්‍රික්කවලත් පළාත් පාලන ආයතන තුල බලය තහවුරු කරන්න සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් සහයෝගය ලබා දෙන බව ඉඟිපළ කරලා තියෙනවා මීට පෙර. ඒ අනුව අපි මතක් කරන්නට ඕන කොළඹ මහනගර සභාවේ සමගි ජනබලවේගයට මන්ත්‍රී ආසන 29ක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 13ක් තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රී ආසන 5ක් තිබෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රී ආසන 4ක් තිබෙනවා. සාමාන්‍ය අපි ගත්තොත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාන්‍යයෙන් සහයෝගය දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයට එහෙම නැත්නම් සමගි ජන බලවේගයට කොළපාටත් එක්ක තමයි යාලා හැමදාම හිටියේ. එහෙම ගත්තොත් ඔවුන්ට මන්ත්‍රී ආසන 51ක් සාමාන්‍ය විදිහට ගත්තොත් දැනට තිබෙන සම්දානගත වීමත් සමග මන්ත්‍රී ආසන 51ක් තිබෙනවා. මන්ත්‍රී ආසන 56ක් තිබෙනවා ජාතික ජන බලවේගයට. ඒ වගේම සමගි ජන බලවේගයේ ප්‍රමුඛ කණ්ඩායමට මන්ත්‍රී ආසන 51ක් වැඩිම වුණොත් මන්ත්‍රී ආසන තව 4ක් 5ක් විතර සමගි ජන බලවේගයට ලැබෙයි කියලා
අපට හිතෙනවා ඒ අනුව සාමාන්‍ය මන්ත්‍රී ආසන 56ක් විතර උපරිම වුණොත් ගන්නට පුළුවන් වෙයි සමගි ජන බලවේගයට. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන ඊයේ රාත්‍රියේදී අර ස්වාධීන කණ්ඩායම් වල පැවති සාකච්ඡාවත් එක්ක ඔවුන් තීරණය කර තිබෙනවා මන්ත්‍රීවරු 8 දෙනෙක් ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා කොළඹ මහනගර සභාවේ බලය තහවුරු කරන්න ජාතික ජන බලවේගයට උදව් කරන්න. හරි. එතකොට එතන මන්ත්‍රී ආසන 48යි 8යි 56 සම්පූර්ණ වෙලා ඒක කිසිම කතාවක් නැතුව මේ වෙනකොට ලැබෙන ආරංචි මාර්ග 100%ක් තහවුරු නොකලත් ලැබෙන ආරංචි මාර්ගات එක්ක මන්ත්‍රී ආසන 56ක් තිබෙනවා. ඉතින් මට කියන්නට තිබෙන්නේ අපිට කියන්නට තිබෙන්නේ නිසකයෙන්ම ජාතික ජන බලවේගය කොළඹ මහනගර සභාවේ බලය තහවුරු කරගන්නවා. ඒක 80%ක්ම 90%ක් 80%ක්ම අපිට දැන් පෙනී යන කාරණයක්. ඉතින් සමගි ජන බලවේගයටත් එක්සත් ජාතික පක්ෂයටත් එක්ක කටයුතු කරාට කොළඹ මහනගර සභාවේ නම් බලය පිහිටුවන්නට ලැබෙන එකක් නැති වෙන ස්වභාවයක් තමයි අපට දැක ගන්නට තිබෙන්නේ. හරි. ඉන්සයිට් SL තුලින් අද කොළඹ මහනගර සභාව ගැන තමයි කතා කරේ. සබ්ස්ක්‍රයිබ් කරන්න එකතු වෙන්න. ඉදිරියටත් අපි මේ වගේ තොරතුරු ඔබට ලබා දෙන්නට බලාපොරොත්තු වෙසිටිනවා. එහෙනම් අදට සමුගන්නවා. ජය ඔබට. ඔබට ජය.